Hi, intermittent fasting. අපි intermittent fasting මොනවාද? අපි කොහොමද fasting කරන්නේ? අපිට match වෙන fasting එක කොහොමද අපි select කරගන්න විදිහ තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. normally අපි intermittent fasting කියලා කියන්නේ අපි යම්කිසි කාල පරාසයක අපි නිරාහාරව ඉන්නවා. කාල පරාසයක් තෝරගෙන දවසේ අපි ඒ කාලය ඇතුළත ආහාර ගන්නවා. අපි දැන් සාමාන්‍යයෙන් අපි ගොඩක්ම ලෝක ප්‍රසිද්ධම තමයි 16 කියන කාල පරාසය. එතකොට අපි ඒකෙදී අපි ෆාස්ටිං කරනකොට අපි මූලිකවම ඉස්සෙල්ලාම ෆාස්ටිං කරනවා නම් මේක අපිට බෙදාගෙන කරන්න පුළුවන්. මම කියන්නේ 5 12 අන්න ඒ වගේ ෆාස්ටිං කරන්න. ඊට පස්සේ 12 කරන්න. ඊට පස්සේ 16ට යන්න පුළුවන්. ස්ටෙප් බයි ස්ටෙප් බිග්ිනර්ස්ලා යන්න එපා ලොකු ෆාස්ටිං අවර්ස් වලට. මොකද එතකොට ગેස්ට්‍රයිටිස් ඒ වගේ අම්ලිකතා බඩේ වගේ නොයිකුත් සංකුලතා ඇති වෙන්න පුළුවන් නිසා ස්ටෙප් බයි ස්ටෙප් තමයි යන්න ඕනේ ෆාස්ටිං කරනකොට. ඊට අමතරව ඔයගලන්ට කියන්න ඕනේ අපේ ෆාස්ටිං අවර්ස් වල අපි 16ක් ඉන්නවා කියනවා නම් ෆාස්ටිං අපි අවර්ස් වල අපි ගන්න ඊටාත්ම කැලරි අවම කියන්නේ කැලරි 0 ඒවල් තමයි ගන්න පුළුවන්. වතුර ඒ වගේම plain tea black coffee without sugar සීනි නැතුව තමයි අපි ගන්න ඕනේ ඒ අවර්ස් වලදී. ඊට අමතරව අපි දැන් කැම කන්න ගියහම අපිට කැමති දෙයක් කන්න බෑ. අපි කන්න ඕනේ ඉස්සලාම ෆයිබර් වැඩි දේවල් සහ ප්‍රෝටීන් වැඩි දේවල් තමයි අපි කැම වලට ගන්න ඕනේ. අපිට ඕනේ කැලරි ප්‍රමාණයක් තියෙනවා, කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් තියෙනවා. අපි ඒවා ගන්න ඕනේ පිටි කැම වලින් නෙමෙයි ගුණ දේවල් වලින් විතරයි. එතකොට ඒ පැය 8ක් අපිට ආහාර ගන්න පුළුවන් ගුණ දේවල් අපේ ශරීරයට අවශ්‍ය. මේ විදිහට තමයි අපිට ෆාස්ටිං කරන්න පුළුවන්. එතකොට අපි ව්‍යායාම කරනවා නම් weight training වගේම cardio training කරනවා නම් අපි ව්‍යායාම කරනවා නම් muscle එක loss වෙන එක අඩු කරන්න අපි වැඩිපුර ටිකක් protein ගන්න ඕනේ කියන එක මතක් කරන්න ඕනේ. ඒ වගේ තමයි හොඳ නිින්දක් ඕනේ අපිට weight loss කරනකොට සහ fasting කරනකොට සහ ගොඩක් වෙලාවට fasting වලින් sugar cholesterol level අඩු කරන්න බෝන ඕන රෝග අඩු කරන්න උදව් වෙන බව මතක තියාගන්න. ඊට අමතරව කියන්න ඕනේ fasting වලදී අපි protein වැඩි මස් මාළු බිත්තරේ වගේ දේවල් ඒ වගේම තමයි protein වැඩිපුර තියෙන හොඳ fat තියෙන පළතුරු වර්ග අපි ගන්න පුළුවන් අපිට. ඊට අමතරව චූටි මාළු වර්ග වගේ දේවල් ආහාරයට ගන්න පුළුවන්. ලීටර් 2.5 3 අතර අපි කරන ව්‍යායාම අනුව අපිට වතුර බොන්න පුළුවන්. ඒ විදිහට තමයි ෆාස්ටිං එක යන්නේ. හැබැයි මේ ෆාස්ටිං එක ලෙඩ රෝග තියෙන අයට පොඩක් බලලා තමයි අපි කරන්න ඕනේ. මොකද බඩේ ආම්ලිකතාවය තියෙන අයට ඊට අමතරව අපි ගොඩාක් අඩු කැලරි ප්‍රමාණයක් දවසකට ගන්න අයට ඊට අමතරව නොයෙකුත් ලෙඩ රෝග තියෙන අයට මේ ෆාස්ටිං එක අපි චුට්ටක් හිතලා බලලා තමයි කරන්න ඕනේ. දන්න කෙනෙක්ගෙන් කියන්නේ ඔයගොල්ලන්ගේ ෆිට්නස් ට්‍රේනර් කෙනෙක්ගෙන් සහ ජිම් එකක හෝ ෆිට්නස් ට්‍රේනර් කෙනෙක්ගෙන් හා ડોක්ටර් කෙනෙක්ගෙන් අනුමැතියක් අරගෙන ෆාස්ටිං කරන්න පුළුවන්. ඉතින් අපිට ෆාස්ටිං වලින් ගොඩාක් ප්‍රතිලාභ ලැබෙනවා. අපි ඒක ගැන තව දවසක කතා කරමු. ඔයගොල්ලෝ ෆාස්ටිං තෝරගද්දී ස්ටෙප් බයි ස්ටෙප් යන එකපාරටම ලොකු ෆාස්ටිං අවර්ස් වලට යන්න එපා. ස්තුතියි.